ඉතින් පිළිගන්නවා තවත් Minecraft hardcore episode එකකට. ඉතින් අද episode number 2. ඉතින් මම අද කරන්න යන්නේ අපේ shovel එකේ වැඩේ කරන්න. ඒකට ඉතින් මම torch ටිකකුත් හදාගත්තා. මට කලින් episode එකේ හම්බුණා එන්නගෙන් මම shield එකකුත් හදාගත්තා. ගත්තා ඉතින් නිකන් යන්න බෑනේ cave එකට නිකන් ගිහිල්ලා කුටි කන්න බෑ. creeper කෙනෙක්වත් හිටියොත් කෙලවෙනවා. ඊට පස්සේ ඉතින් මට කන්න මොකුත් තිබෙන්නේ නැති හින්දා මම ගියා village එකෙන් hay bale ටිකක් උස්සගන්න. hay bale වලින් පාන් හදාගන්න පුළුවන් හින්දා ගියා village එකට hay bale ටිකක් උස්සන්. හරි තුන්ගේ තියෙන hay bale ඔක්කොම ටික උස්සුවා. හරි ඉතින් මම යන ගමන් හරක් ටිකටත් වැඩේ දුන්නා. වැඩේලා දැන් යටට හාරගෙන යන ගමන් ලාව එකක්වත් වැටුනොත් එහෙම කෙලවෙනවනේ. පාන් කාලා බේරෙන්න බෑ. ඒ නිසා ඉතින් බීෆ් කාලා තමයි බේරෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම හරක් ටිකටත් වැඩේ දුන්නා. හරි ඉතින් ස්ටික් ටිකත් හැදිලා ඉවරුණා. ඉතින් දැන් මම ඉතින් පල්ලෙහාට ආරගෙන තමයි හිතුවේ. කේව් එක කමුනොත් එහෙම කේව් එකට යනවා. නැත්නම් ස්ට්‍රීට් මයින් කරන්න තමයි හිතුවේ ඉතින්. අපේ හાર્ඩ්කෝර් වර්ල්ඩ් එක වේර ගන්න පුළුවන් එතකොට. ඉතින් මම පල්ලෙහාට ආරන්න පටන් ගත්තා. මම ඉතින් මේ හරින්න ඩබල් මයින් කරන්න හිතුවා. පෙරේලා වැටුනොත් එහෙම ඉවර හින්දා මයින් කරලා යනකොට මට ලැබිස් හම්බුණා. ලැබිස් ටිකුත් ඉතින් මයින් කරගත්තා මම එතන. මොකද අපිට ඉතිරි එපිසෝඩ් වලට ඕන වෙනවා. ඉතින් මට යනකොට හම්බුණා කේව් එක. ඉතින් මං හිතුවේ ඒකට යන්න තමයි. පඩිපෙලක් වගේ හදාගෙන තමයි යන්නේ ඉතින්. මම පඩිපෙලක් වගේ හදාගත්තා එතනින්. එතකොට අපිට මොකක් හරි වුණොත් එහෙම ඉක්මනට එන්න පුළුවන්. ඒසි එසා ඉතින් මම පොඩ්ඩක් ඉතන පඩිපෙලක් හදාගත්තා. ලේසි වෙන හින්දා. හරි ඉතින් මෙතනම අයන් තියෙනවා. මට ඉතින් අයන් පික් එකක් හදාගන්න පුළුවන් ඒ. පට්ට කළුවරය වෙයි ඉතින් මේක. හරි ඉතින් මේ අයන් ඔක්කොම ටික මම මයින් කරගන්නවා ඉතින්. පට්ට කළුවරයි ඉතින් මෙතන. මම ඉතින් මේ තියෙන ඉතින් අයන් එක මයින් කරද්දී කලකඩ කෙනෙක් ආවා වර්ල්ඩ් එක නැති කරන්න බලාගෙන. ඒත් ඉතින් මම ෂීල්ඩ් එක දාලා බේරුණා. ෂීල්ඩ් එකෙන් බේරුණා. කේව් එකේ අනිත් සයිඩ් එකට ඉතින් ගියා මම පොඩ්ඩක් බලන්න ඕනක් තියෙන කියලා. ඊට පස්සේ ඉතින් එන්ඩර්මැන් කෙනෙකුත් හිටියා. ගේ හැ බලන්න නැතුව ගියා. ඊට පස්සේ මේ කේව් එක තව පල්ලෙහාට යනවා කියලා දැක්කා ඉතින් මම. ඒතර අයනුත් තියෙනවා. ඒ අයන් ටික ගන්න තමයි ඉතින් මම හිතුවේ. ඊට තව කාලා කන්නේ ක්‍රීපර් කෙනෙක් ආවා. මගේ වර්ල්ඩ් එක නැති කරන්න බලාගෙන. ඒත් ඉතින් මං උඩ හිටපු හින්දා උඩ උගුත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මං ගාව තිබ්බ අයන් ටිකෙන් මොන හරි ආවරයක් හදාගන්න හිතාගෙන ෆර්නස් එකකුත් හදාගෙන අයන් ටික ස්මෙල්ට් කරගත්තා. ඊට පස්සේ ඉතින් අයන් ටික ස්මෙල්ට් වුණා. ඊට පස්සේ මං හදාගත්ත චෙස්ට් ප්ලේට් එකකුයි හෙල්මට් එකකුයි බකට් එකකුයි අයන් පික් එකකුයි. දැන් ඉතින් අපිට ඩයමන්ඩ් හම්බුනොත් එහෙම අයන් පික් එක මයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට දැන් පොඩි ආරක්ෂාවක් තියෙන හින්දා මම ඉතින් හිතුවා
අර පල්ලෙහා කෑල්ලට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මේ සයිඩ් එක පොඩ්ඩක් ඉතින් මම කවර් කරගත්තා. වැඩි මම අතර බ්‍රිජ් කර කර ඉද්දි ක්‍රීපර් කෙනෙක් ඇවිල්ලා පුරයි කියලා. ඒ සයිඩේ මම ඉතල වහුවා. ඊට පස්සේ ඉතින් මම දැක්කා අර කාලහනි ක්‍රීපර් කාරය නැහැ කියලා. ඒ ඉතින් සතුටින් යන්න තමයි හිතුවේ. හිතුවේ නෙමෙයි සතුටින් තමයි ගියේ. ඉතින් එතනදී මම අයන් එක මයින් කරගත්තා. ඒක වැටුණා බීමට. ඉතින් මේ කේව් එක ගොඩක් ලොකුයි කියලා දැනුනේ එතකොට තමයි ඉතින්. ඉතින් මම දැක්ක තව අයන් ඔක්කොම මයින් කරගත්තා. ඉතින් එතනදී බයන් ටික මයින් කරගෙන මම ඉතින් ගියා කේව් එකේ එහා පැත්ත පොඩ්ඩක් බලන්න. ඉතින් මම ගෝල්ඩ් දැක්කා. ඉතින් ඒ ගෝල්ඩ් මම දැම්ම මයින් කරන්න කියන්නේ. දැන් ඕනේ කියලා හිතලා මම ඉතින් දැන් මයින් කරන්න ගියේ. ඉතින් මෙතන වතුරෙන් එහා පැත්තට තවත් කේව් එක දිගට තිබ්බා. ඉතින් මම ඒ ටික පොඩ්ඩක් බලන්න ගියා. තවත් අයන් තිබ්බා. ඉතින් ඒවත් ඔක්කොම මයින් කරගත්තා. ඊට පස්සේ තව හින සෙට් එකක් හිටියා. මගේ වර්ල්ඩ් එක තප්පරෙන් විනාශ කරන්න පුළුවන්. ඉතින් මම දැක්කේ නැති විදියට යන්න හිතුවා. ඉතින් මේ තිබ්බ අයන් ටික වයින් කරගෙන යන්න තමයි බැලුවේ. ඉතින් ඊට පස්සේ මම ඉතින් පාඩුවේ ආවා. ඉතින් මම තිබ්බ අයන් ඔක්කොම ටික ස්මෙල්ට් කරගෙන ෆුල් අයන් ආවරයක් හදාගන්න තමයි ඉතින් හිතුවේ. ඉතින් දැන් අපිට ෆුල් අයන් ආවර් එකක් තියෙනවා. දැන් ඉතින් අපිට ආරක්ෂාවක් තියෙනවා ඉතින් හොඳ. ඉතින් දැන් ඉතින් මම හිතුවේ තව ටිකක් පල්ලෙහාට වයින් කරන් යන්න. ස්ට්‍රීට් මයින් කරන්න තමයි ඉතින් හිතුවේ. එතකොට අපේ වර්ල්ඩ් එකටත් ආරක්ෂාවක් තියෙන හින්දා නැත්තම් ඉතින් කේව් එකට ගියොත් එහෙම අනිවාර්යෙන් මැරෙන්න වෙයි කියලා හිතුණා. ඒ නිසා ඉතින් ස්ට්‍රීට් මයින් කරන්න තමයි හිතුවේ. ඒ නිසා ඉතින් පල්ලෙහාට මයින් කරගෙන ගියා. මේ මයින් කරලා යනකොට ඉතින් මට අයන් එහෙම හම්බුණා. ඒත් එක්ක මයින් කරන් යද්දී මට හම්බුණා තවත් කේව් එකක්. ඉතින් ඒක නම් ටිකක් ලොකු කේව් එකක් වගේ ඩීප් ස්ලේට් තියෙනවා දැක්කා ඉතින් මම. ඉතින් මම ඒකටත් ගියා. ඩයිවර් නේම හොයාගන්න පුළුවන් ඒ කියලා. ඉතින් මං ඉතින් මේ උඩ පැත්ත පොඩ්ඩක් කාර් කරගත්ත වැඩිලා මොකෙක් හරි ආවොත් එහෙම ශකමුන් වෙන හින්දා. ඉතින් පල්ලෙහාට යනකොට මම දැක්කා මයින් ෂාෆ්ට් එකක් තියෙනවා. අපිට පළවෙනි එපිසෝඩ් එකේ හම්බුණා වගේ. ඒකමද දන්නේ නැහැ හැබැයි. කමන්නේ. ඉතින් මං හිතුවා මේක පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා බලන්න.
ඉතින් ඊට පස්සේ මට හමුණා එන්න පත්ත කේව් එකක්. ඉතින් එන්න සොම්බිලා තෝගෙකුත් හිටියා. ඊට පස්සේ වාසනාවන්තම දේ කියන්නේ මම දැක්කා ඩයමන්ඩ් දෙකක්. Oh my god! Wow! ඉතින් මම බ්‍රිජ් කරගෙන ගියා මේ ඩයමන්ඩ් එක තියෙන තැනට. ඉතින් එහෙන සොම්බිලා තෝගෙකුත් ආවා ඉතින් එතනට. ඒ නිසා ඉතින් මම හිතුවා තව ඩයමන්ඩ් තියෙන තැන මම දැක්කා ඉතින්. එතනට යන්න හිතුවා ඉතින් මම. මෙතන හිටියොත් එහෙම කියලා වෙනවා කියලා. ඒ නිසා ඉතින් මම ඒ හරියට ගියා. ඉතින් එතන තියෙන ඩයමන්ඩ් එක වයින් කරලා පාඩු වෙන තමයි ඉතින් මම හිතුවේ. ඉතින් මෙතනින් පැන්නොත් මැරෙන්නේ නැති වෙයි කියලා හිතලා මම ඉතින් එතනින් පැන්නා. පැනලා ඉතින් එතන තියෙන ඩයමන්ඩ් එක වයින් කරලා යන්න තමයි හිතුවේ. ඒ කියන්නේ ඩයමන්ඩ් එක ගත්තා විතරයි කේව් ස්පයිඩර් කෙනෙක් ඇවිල්ලා එළියා. ඊට පස්සේ මම ෂෙනික ගිහිල්ලා ආපහු ඊට බ්ලොක් ප්ලේස් කරගෙන ගියා. අන්තිම හාට් වාගේදී මම බේරුණා. ඒත් එපා මොකටද වැඩි කියන්නේ. ආපහු අර කේව් ස්පයිඩර් ඇවිල්ලා කෙලියා. මං වැටුණා. අයියෝ ගාලා කෑ ගැහුවා ඒ වෙලේ. ඒවත් ඉතින් මේ වොයිස් රෙකෝඩ් එකනේ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. එපිසෝඩ් එකේ මේකත් ඉවරයි. ඉතින් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. අදට කිල්ලෙන්න. සුබ දවසක්.